මැත්ස් ඇත්තටම ලේසි. ඒකට කරන්න ඕන තමන් ඔය මැත්ස් ෆේල් වුන් කීප දෙනෙක් ඊයේත් කතා කරා. මම ඔහොම කටනට බොරුවක් ජීවිතේට මම කියලා මම ස්ටේජ් එකක බොරුවක් කියලා කිසිම දවසක ඊයේ දෙන්නෙක් කතා කරා. ඊට කලින් ගොඩක් කතා කරා. ඊයේ දෙන්නෙක් කතා කරලා දෙන්නම ඇහුවේ මොකද්ද? O level maths එකෙක් ඇත්තම කතන්දරෙත් එකෙක් අයියෙක් කතා කරේ මල්ලි maths fail සර් කොහොමද කරන්නේ කියලා එකද. ඒකට ඉතින් බෑනි උත්තරයක් දෙන්න ඊට තවත් එකෙක් කතා කරා. එතන අම්මා කතා කරා පුතා maths fail. මම ඒ පුතාට ෆෝන් එකක් දෙන්න කිව්වා. කතාත් කරා ඉතින් ඒකට බෑ ඒකට මේ මැදිහත් වීම කරන්න බෑ. මේ මැදිහත් වීම කරන්න බෑ. ඒකට ඒකේ සාධක ගොඩාක් ඇති. වැඩ නොකරම ඉඳලා කිපිස්සු කියලා ආතල් පිටමින් එකේ ඒ මොහොතේ ඉතින් ඒක කරන්න බෑනේ. ඉතින් උඹලා දැනගන්න ඕනේ මින් ඉදිරියට අනාගතේ රවුලක් නොවෙන්න දැන් හොඳ ස්ථාවරයක එන්න. මේ වැඩ කරනවා කියලා පැය 24 මේක එල්බගෙන ඉන්න ඕනේ නැහැ කවදාවත්. ලස්සනට සතුටින් මේක කරපන් ඕන වැඩක් සතුටින් පිළිවෙලට කරාම හොඳටම හොඳයි. අර එහෙම් මෙහෙන් ගෙදරින් කියනවට බැනුම් අහගෙන වගේ කරන්න ගත්තම කිසිම හරයක් ඇති දෙයක් කරෙන්නේ නැහැ. ලස්සනට කරපම් මම මේකෙන් වටින් ගොඩින් වචන ටිකක් මම දාන්න තොපි ඵලයව කෙලින්ම සයන්ස් කරන්න. සයන්ස් කරන්න වරියු කියලා කියන්නේ. සයන්ස් කරන්න වරියු මාර ලස්සන දෙයක්. ඇත්තටම රට හැදෙයි බං. රටේ මේ ඉන්න චොරක් ඩයල් ඔක්කොම එක පරේ එකක්වත් නෑ සයන්ස් කරපුම් හරියට. සයන්ස් කරපුම් පිස්සු කෙලියත් ඒ පිස්සු වල තියෙන පොඩි ආතල්යක් බං. සිරා කතාව. ඌ දන්නවනේ පිස්සු කෙලිය ඊළඟට මොකද්ද වෙන්නේ කියලා. ඌ අඩුම ගානේ දැනගෙන ඒක කරන්නේ. මේ අපේ හරක් එහෙම නෙවෙයි දන්නේ නැතුව බදාගෙන දඟලනවනේ බං. ඒක මාර සිද්ධියක්. තුප්පරි මං කියන එක තේරෙන්නේ නැතුව පොඩි වැඩි. ඒක මේ පස්සේ කාලෙක තේරෙයි. දැන් උඹලා වුණත් තව ටික දවසකින් දඩස්කල් ලොකු වෙනවා. ඒ ඇත්ත කතාව ඒක. O level දඩස් A level. මෙන්න A level ඉවරලා කැම්පස් කෙලින්ම. අවුරුදු දෙකයි කැම්පස්. බරපතල තත්ත්වයන් අත්‍තරම් බරපතල තත්ත්වයන්. ඒ නිසා උඹලා නොහිතන විදියට උඹලගේ දඩ ශීඝ්‍ර වෙනස් වීමක් එනවා. උඹලා මොන්ටිසෝරි ඉස්කෝලේ එකේ ඉඳන් 2 3 4 5 ඔක්කොම එකම ගානට නාවේ. ඉස්කෝලේ දැන් එහෙම නෑ. දඩස් A level දඩස් කැම්පස් සම්පූර්ණ වෙනස් වෙනවා. ඒ නිසා එතෙන්ට අර ලොකු වෙනස් වීමක් එන නිසා මේ ටික හොඳ අඩිතාලමක් එක්ක ඉන්න ඕන. එහෙම හිටියොත් ඇත්තටම රටගොඩ කියන එක තේරෙන්න ඕනේ. ඉතින් ඒකට ට්‍රයක් දෙමු කියලා වගේ එකක් තමයි මේ කියන්නේ. ඔව් ඇත්තටම මොලයක් තියෙන එකෙක් රටේ හිටියොත් එහෙම මොනවා හරි සිතක් වෙනවනේ බං. ඒක අපි මෙතන කතාව අයින් කරගෙන යන් ඉස්සරහට මම මෙතෙන්ට එන්නම් කෙලින්ම සීන් එකට මේක අයින් කරපන් ඒ නිසා වැඩ කරපන් කියලා කිව්වේ සාරාංශය. වැඩ ටිකක් තැම්පත්ව සතුටින් හොඳට වැඩ කරපන්.